හරි සුබ දවසක් ඔගොල්ල හැමෝටම. ඉතින් අපි අද දවසෙත් රටවල් පහක ඇවිදින්න බලාපොරොත්තු වෙනවා. බලමු අපි මේ කොහෙද ඉන්න කියලා. ඉංග්ලිෂ් වලින් නම් ගහපු පාරවල් කීපයක් මට පේනවා. වාහනයකුත් දැක්ක මම ඉස්සෙල්ලා. බලමු අපි පාරේ මොන පැත්තෙන්ද වාහන ඩ්‍රයිව් කරන්න කියලා. පේන විදිහට නම් දකුණු පැත්තෙන්. ඒ කියන්නේ මේ කොහේ වගේ වෙන්න පුළුවන්ද? චුට්ටක් බලමු ඉස්සරහට ගිහිල්ලා. තව බෝඩ්ස් කීපයක් තියුණා. හර්ම්විල් නම් වල හැටියෙන් නම් නෝර්ත් ඇමරිකාවට බරයි. හැබැයි තාම එහෙම කියන්න බෑ. ඔයාලට මොකද හිතෙන්නේ මේ ටික දැක්කම? D808 603 වර්ඩුන්. එහෙම නමක් නම් ඇත්තටම අහලා පුරුදු නැහැ. අපි බලමු මේ අපි ඉන්නේ ඇත්තටම යුරෝපියන් කන්ට්‍රි එකද කියලා. මොකද මේ ලයිසන් ප්ලේට් එක චුට්ටක් බැලුවා නම් අපිට ඒක අඳුර ගන්න පුළුවන්. පොඩි නිල් පාට ස්ට්‍රයිප් එකක් පේන ලයිසන් ප්ලේට් එකේ. හින්දා මේක යුරෝප් වෙන්න පුළුවන්. සහ මේ සිට්‍රන් කියන වාහන බ්‍රෑන්ඩ් එකත් යුරෝප් වල ගොඩක් ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක්. මේක දැක්කම ටිකක් ෆ්‍රෙන්ච් ගතියකුත් තියෙනවා. හැබැයි එහෙමම කියන්නත් බෑ. පොඩ ඩ්‍රයි කන්ට්‍රි එකක් වගේ ඇග්‍රිකල්චරල් ඒරියා එකකින් අපි යන්නේ. මට හිතෙනවා මේක ෆ්‍රාන්ස් වගේ රටක් වෙන්න ඉඩ තියෙනවා කියලා. තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා බලමු. ක්ලූ එකක් හොයාගන්න පුළුවන්ද කියලා තව. මට පේන්නේ මේ පාර දිගේ යන එක තමයි අපිට කරන්න වෙලා තියෙන්නේ. රෙනෝල්ට් වාහනත් ගොඩක් යනවා පේනවා. ඉතින් මේක ෆ්‍රාන්ස් වෙන්න පුළුවන් කියන එක තවත් කන්ෆර්ම් වෙනවා එකකින්. සහ මේ වටපිටාවත් ටිකක් පොඩි ඩ්‍රයිනස් එකකුත් තියෙනවා. උදාහරණයක් විදිහට ස්කැන්ඩිනේවියන් කන්ට්‍රි එක වටපිටාව වගේ නෙමෙයි මේ ගස් කොළන් එහෙම. බලමු අපි මෙතන බෝඩ් එකේ මොකක්ද තියෙන්නේ කියලා. බෝඩ්ස් කීපයක්ම තියෙනවා එතන. ඒකෙන් ලොකු දෙයක් කියන්න අමාරුයි. මට හිතෙනවා අපි ෆ්‍රාන්ස් වල ඉන්නේ කියලා. ෆ්‍රාන්ස් වල ටිකක් යට හරියට වෙන්න කියලා. ඉතින් මං මේ වගේ තැනක ප්ලේස් කරලා කෙලින්ම ගෙස් එකට යනවා. හරි ෆ්‍රාන්ස් තමයි අපි ඉඳලා තියෙන්නේ. හැබැයි වෙනත් පැත්තක. ඉතින් අපිට ලකුණු 3500ක් වගේ ස්කෝර් එකක් තමයි හම්බුනේ. යමු ඊළඟ රවුන්ඩ් එකට. ක්‍රේෂේ අපි ආයෙත් යුරෝප් වල තමයි ඉන්නේ මට පේන විදිහට. මට පේනවා කහපාට ලයිසන් ප්ලේට්ස් සහ යුරෝපියන් බ්ලූ ස්ට්‍රයිප් එකත් එක්ක. ඒ හින්දා සමහර විට අපි ඉන්නේ නෙදර්ලන්ඩ්ස් ලක්සම්බර්ග් වගේ රටක වෙන්න ඉඩ තියෙනවා. බලමු වාහන මේ ඩ්‍රයිව් කරන්නේ මොන පැත්තෙන්ද කියලා මේ රටේ. පේන විදිහට ආයෙත් දකුණු පැත්තෙන් තමයි ඩ්‍රයිව් කරන්නේ. ඉතින් මගේ පළවෙනි ගෙස් එක මේ අපි ඉන්නේ ලක්සම්බර්ග් කියන එක. මොකද නෙදර්ලන්ඩ්ස් වෙන්නත් පුළුවන්. හැබැයි මට තාම බයිසිකල් ට්‍රැක් එකක් හම්බුනේ නැහැ. නෙදර්ලන්ඩ්ස් වුණා නම් ගොඩක් දුරට බයිසිකල් ට්‍රැක්ස් තියෙනවා. අපි බලමු මෙතන බෝඩ් එකේ මොකක්ද තියෙන්නේ කියලා. රෙමිච් ඒකනොත් කියන්න අමාරුයි. මෙතන ප්‍රධාන බෝඩ් එකක් තියෙනවා. අපි ගිහිල්ලා බලමු මොකක්ද කියන්නේ කියලා. ලක්සම්බර්ග්. බ්‍රසල්ස් මේ පැත්තේ ලක්සම්බර්ග්. මං හිතන්නේ අපි ඒ රීජන් එකේ තමයි ඉන්නේ. බලමු අපි මෙහෙම මර්ඩ්ස් ඒ වගේ නමක් හොයාගන්න පුළුවන්ද කියලා. සමහරට මේක වෙන්න පුළුවන්. මං හිතන්නේ අපි ඉස්සෙල්ලා අපි දැකපු රෝඩ් නම්බර්ස් ටික මට පේනවා දැන්. ආයි චුට්ටක් ඒ පැත්තට යමු. 13 කියන නම්බර් එක තමයි එතන ගහලා තියෙන්නේ. මේ තියෙන නම්බර් 13
මම පොඩ්ඩක් වීඩියෝ එක නවත්තලා මේක වටේ කැරගෙන බෝරින් හින්දා හරියට ප්ලේස් එක හොයාගත්තාම ස්ටාර්ට් කරන්න. හරි මම මැප් එක එතන හොයාගත්තා. මෙන්න මේ ෆ්‍රිසාන්ජ් කියන එක සහ රෙමිච් වලට 19 ෆ්‍රිසාන්ජ් වලට 4යි. ඉතින් ෆ්‍රිසාන්ජ් වලට 4යි රෙමිච් වලට 19 කියන එක මේ හරිය ගැලපෙනවා කියලා මට හිතෙනවා. බලමු මොකද වෙන්නේ කියලා. හරි මීට 600ක් දුරින් ඉතාම හොඳ ගෙස් එකක් ලකුණු ඕල්මෝස්ට් ෆුල් ස්කෝර් එක හම්බුණා. රටත් හරි හොඳ ගෙස් එකක්. අපි යමු ඊළඟ රවුන්ඩ් එකට. හරි අපි ආයිත් යුරෝප් වල වගේ තමයි ඉන්නේ. ඔව් නිල් පාට ස්ට්‍රයිප් එක ලයිසන් ප්ලේට් එකේ මට පේනවා. හැබැයි මේ පාර නම් මට හිතෙනවා අපි ටිකක් සදර්න් නැත්තම් ඊස්ටර්න් පැත්තක තමයි ඉන්නේ කියලා. මේ ක්ලයිමේට් එකයි වටපිටාවයි බැලුවම චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා බලමු. ඔව් පොඩක් මුහුද අතර නැත්තම් ගඟක්ද දන්නෙත් නැහැ. මේ කඳු ටිකත් පොඩ්ඩක් ඊස්ට් යුරෝපියන් නැත්තම් මධ්‍ය ධරණී පැත්තට වෙන්න බරයි. බලමු චුට්ටක් තව ඉස්සරහට ගිහිල්ලා ක්ලූ එකක් හොයාගන්න පුළුවන්ද කියලා. VRULJE රූල්යේ වගේ නමක් තමයි මට හිතෙන්නේ කියවන්නේ. ආයිත් මට හිතෙනවා අපි ඉන්නේ පොඩක් මොන්ටිනීග්‍රෝ වගේ රටක් වෙන්න පුළුවන්. ඒ නම දැක්කම මෙතන නිල් පාට ස්ට්‍රයිප්ස් දෙකක් තියෙනවාද මේ වාහනේ. මොකද එහෙම වුණොත් නම් මේක ඉතාලිය හරි ඇල්බේනියාව හරි කියලා කියන්න පුළුවන්. හැබැයි නැහැ එකයි තියෙන්නේ. චුට්ටක් තව ඉස්සරහට යමු ක්ලූ එකක් හොයාගෙන. මේ පැත්තේ නම් හැබැයි පාර දිගට යන්නේ කැරෙන්න වෙන දෙයක් නැහැ වගේ. ඒ හින්දා මම ආයිත් වීඩියෝ එක පටන් ගත්ත තැනට නැත්නම් රවුන්ඩ් එක පටන් ගත්ත තැනට ගිහිල්ලා පාරේ අනිත් පැත්තට ගිහිල්ලා බලන්න චුට්ටක්. මේ පැත්තේ නම් ගම ඇතුළට යනවා වගේ ගතියක් තමයි තියෙන්නේ. ඉතින් මට තාම හිතෙන්නේ මේක මොන්ටිනීග්‍රෝ වගේ තැනක් කියලා. මම වීඩියෝ එක චුට්ටක් ස්ටොප් කරන්නම්. හරි මට ඇත්තටම හොයාගන්න බැරි වුණා තව ක්ලූ එකක්. ඉතින් මං තාමත් හිතනවා මේක මොන්ටිනීග්‍රෝ වගේ රටක් වෙන්න පුළුවන් කියලා. ඉතින් මම මැද හරිය නැතුව මෙන්න මේ මුහුදක් හරි ඒ වගේ එකක් දැකපු හින්දා මේ වගේ තැනක ප්ලේස් කරලා ගෙස් එකට යනවා. ගොඩක් දුරට වරදින්න පුළුවන්. බලමු මොකද වෙන්නේ කියලා. හරි අපි ඉඳලා තියෙන්නේ ක්‍රොයේෂියාවල. ඔව් හරි ඔව් රීජන් එක හරි. හැබැයි රට චුට්ටක් වැරදුනා. ඒත් කිලෝමීටර් 304ක් වගේ දුරකින් තමයි අපි ගෙස් එක ගත්තේ. ඉතින් ඔන්න ඔහමයි අපේ පළවෙනි රවුන්ඩ්ස් තුන ගියේ. හොඳ ගෙසස් කීපයක්ම ගත්තා. අපි බලමු අපේ ෆයිනල් ස්කෝර් එක මොන වගේ වෙයිද කියලා ඊළඟ වීඩියෝ එකකින් නැත්නම් පාර්ට් 2 එකකින් හම්බෙලා. thank you වීඩියෝ එක බැලුවට.